ඔයත් ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්න ආසයි. හැබැයි කොහෙන්ද පටන් ගන්නෙ කියලා දෙගිඩියාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් මම කොහොමද ඔන්ලයින් ක්ලාස් කරන්නේ, මම මොනවද ඒකට පාවිච්චි කරන උපකරණ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද ගොඩක් අය ඔන්ලයින් ක්ලාස් කරන්න කැමතියි. හැබැයි කොහොමද ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්නෙ කියලා පොඩි දෙගිඩියාවකින් ඉන්නේ. ඔයත් ඔන්ලයින් ක්ලාස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මගේ වීඩියෝ එක නැරඹුවට පස්සේ ඔයාටත් ඔන්ලයින් ක්ලාස් කරන්න අයිඩියා එකක් එයි. හැබැයි මෙතනදි මතක තියාගන්න ඔන්ලයින් ක්ලාස් කරන්න ඔයාට ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනය උනත් ප්‍රමාණවත්. අවශ්‍ය වෙන්නේ ඔයාගේ උත්සාහය විතරයි. මං අරන් ආවේ මං ඔන්ලයින් ක්ලාස් කරන විදිහ. හැබැයි මතක තියාගන්න ස්මාර්ට් ජංගම දුරකථනයකින් ඔයාලට ප්‍රසන්ටේෂන් එකක් ෂෙයා කරලා එහෙම නැත්නම් ඒකෙත් වයිට් බෝඩ් තියෙනවා. එහෙම ඔයාලට ස්මාර්ට් ජංගම දුරකථන පාවිච්චි කරලා ඔයාගේ ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යන්න පුළුවන්. දැන් බලමු මගේ ඔන්ලයින් ක්ලාස් එකට මම පාවිච්චි කරන දේවල් ටික. ඉතින් මේ තියෙන්නේ මගේ ඔන්ලයින් ක්ලාස් එකට මම පාවිච්චි කරන දේවල්. මුලින්ම ට්‍රයිපෝඩ් එක. මේකෙන් තමයි ෆෝන් එක හෙලවෙන්නේ නැති වෙන්න කෙලින් හිටවලා තියාගන්නේ. ඊළඟට මම පාවිච්චි කරනවා මගේ ලැප්ටොප් එක. ලැප්ටොප් එකයි ෆෝන් එකයි කනෙක්ට් කරන කේබල් එක. මයික් එක ලැප්ටොප් එකට කනෙක්ට් කරන කේබල් එක. ඊට පස්සේ මගේ ස්මාර්ට්ෆෝන් එක, මයික් එක, ඊතර්නෙට් කේබල් එක. ඔන්න දැන් අවශ්‍ය දේවල් හරි. අපි යන් ඔන්ලයින් ක්ලාස් එක කරන විදිහ බලන්න. මුලින්ම ට්‍රයිපෝඩ් එක අපි හරියට කෙලින් හිටවලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ ස්මාර්ට් ජංගම දුරකථනය නිවැරදිව ප්ලේස් කරගන්න. ඊට පස්සේ USB කේබල් එකකින් මගේ ෆෝන් එකයි ලැප්ටොප් එකයි කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ලැප් එකෙන් මගේ ක්ලාස් එකට ජොයින් වෙනවා. මම වයිට් බෝඩ් එකේ ලියන එක ළමයින්ට මේ විදිහට පේනවා. මම අවශ්‍ය වෙලාවට ළමයින්ට කතා කරන්න ලැප් එකේ වෙබ්කැම් එකත් ඔන් කරනවා. ඔන්න ඔහොම තමයි මම මගේ ඔන්ලයින් ක්ලාසස් කරන් යන්නේ. ඔයාලටත් මේ විදිහට අලුතින් ඔන්ලයින් ක්ලාසස් කරන්න පටන් ගන්න පුළුවන්. මුලින්ම තමන් ළඟ තියෙන සීමිත සම්පත් අසීමිතව ප්‍රයෝජනෙට අරගෙන ඔයාලට මේ දේ පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය දේවල් ටික ටික සම්පාදනය කරගෙන ඔයාලගේ ඔන්ලයින් ක්ලාසස් වැඩි දියුණු කරගන්න පුළුවන්. මමත් මුලින්ම එහෙම තමයි කරේ. මුලින්ම මට තිබ්බේ පොඩි වයිට් බෝඩ් එකක්. මම ඔන්ලයින් ක්ලාසස් කරලා ඒ ක්ලාසස් වලින් ගත්ත සල්ලි වලින් අලුතෙන් ලොකු වයිට් බෝඩ් එකක් ගත්තා. ඔයාලටත් පසුතැවෙන්න එපා. ලැප්ටොප් එකක් නැහැ, මල් ළඟ මයික් එකක් නැහැ. එහෙම කියලා බොරි වෙන්න එපා. ඔයා ගාව තියෙන ස්මාර්ට්ෆෝන් එකකින් උනත් ඔයාට මේ දේ කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ දැඩි අදිෂ්ඨානයක් සහ ඒ වෙනුවෙන් අසීමිත කැපවීමක්. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේම ආයෙ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්න.